ලාභ බඩුවක් තියෙද්දී වැඩි මිලක් ගෙවන්න පාරිභෝගිකයා පෙළඹවන්න පුළුවන්ද? තවත් මනෝවිද්‍යාත්මක කාරණයක්. මේකට අපි කියන්නේ ඩිකේ ඉෆෙක්ට් එක කියලා. අපි බලමු මේ මැජික් එක කරන්නේ කොහොමද කියලා. හිතන්න රුපියල් 500 රුපියල් 900 රුපියල් 1000 කියලා ප්‍රයිස් එක මාක් කරපු ටී-ෂර්ට්ස් තුනක් තියෙනවා කියලා. ඔබ හිතන්නේ මේ ප්‍රයිස් ට්‍රික් එක හින්දා වැඩිපුර මූව් වෙන්නේ මොන ටී-ෂර්ට් එක කියලා. ඇත්තටම එතකොට වැඩිපුර මූව් වෙන්නේ රුපියල් 1000 මාක් කරපු ටී-ෂර්ට් එක. මොකද අපේ මිනිස් මනස ඔප්ෂන්ස් දෙකක් හැමතිස්සෙම කම්පෙයාර් කරනවා. එතකොට එයාට ලාභ බඩුව විදියට රුපියල් 500 මාක් වෙන අතරේ එයා ටග් ගාලා 900ට 1000ට තියෙන ප්‍රොඩක්ට්ස් දෙක ප්‍රීමියම් ප්‍රොඩක්ට්ස් විදියට මාක් කරගන්නවා. එතකොට එයාගේ මනස හැමතිස්සෙම කැමති අර ප්‍රීමියම් ප්‍රොඩක්ට්ස් දෙකෙන් එකක් ගන්න. එතකොට එතෙන්දී තව කම්පැරිසන් එකකට යනවා. මම රුපියල් 900ක් දීලා මේ ටී-ෂර්ට් එක ගන්නවද? තව රුපියල් 100ක් වැඩිපුර දීලා අර 10 ටී-ෂර්ට් එක ගන්නවද කියලා. එතකොට ඇත්තටම මෙතෙන්දී අපි මේ රුපියල් 900 ඔප්ෂන් එක දාන්නේ මෙන්ටල් ට්‍රික් එකක් විදියට. මානසික ඇමක් විදියට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට අර රුපියල් 900 ට්‍රික් එකට ඔබේ පාරිභෝගිකයා අහු වෙනවා. ඉතින් මේක ලස්සන සයිකොලොජිකල් ඉෆෙක්ට් එකක්. ඔබේ බ්‍රෑන්ඩ් එකකට මේ ටෙක්නික් එක පාවිච්චි කරලා බලන්න. ඔබට සක්සස් වෙන්න පුළුවන් වෙයි.